හෙලෝ යාළුවනේ, කොහොමද ඔයාලට? සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ ලස්සනම ලස්සන නෙළුම් වර්ගයක්. මේ නෙළුම් වර්ගයේ නම තමයි white miracle කියන්නේ. සමහර අය මේ වර්ගයට miracle white කියලාත් හඳුන්වනවා. නමුත් හරිම ලස්සනට මල් පිපෙන, ගොඩාක් ලොකුවට මල් පිපෙන නෙළුම් විශේෂයක් තමයි මේක. සාමාන්‍යයෙන් මේ මල සුදු පාටයි ක්‍රීම් පාටයි එකට මික්ස් වෙලා හැදිච්ච හරිම ලස්සන සුන්දර මලක්. හැමදාම මල් දෙන, වර්ෂය පුරාම මල් දෙන, කොලෙන් කොලේට මල් දෙන හරිම ලස්සන නෙළුම් වර්ගයක් තමයි යාළුවනේ මේක. ගොඩක් මල ලොකුයි. ඒ නිසා අපිට ගොඩක් ලස්සනට මේ මල දිස් වෙනවා. ඒ වගේම තමයි ඉක්මනින්ම පැල බෝ වෙනවා. අපි පැලයක් අරන් හිටවුවොත් මාසයක් යන්නත් කලින් මල් දෙන හරිම ලස්සන මලක් තමයි මේක. ඒ වගේම තමයි යාළුවනේ, ගොඩක් හිරු එළිය තියෙන තැනක මේ වර්ග හිටවන්න ඕනේ. මම කලින් වීඩියෝ වලත් එහෙම සඳහන් කළා. මොකද ජලජ ශාක හරියන්නේ ගොඩක් හිරු එළිය තියෙන තැන්වල හිටෙව්වොත් පමණයි. ඕගොල්ලෝ මේ වගේ ජලජ ශාක ගන්නවා නම් අනිවාර්යයෙන්ම හොඳට හිරු එළිය තියෙන තැනක හිටවන්න අමතක කරන්න එපා. යාළුවනේ, මේ miracle white කියන නෙළුම් වර්ගය හරිම ලස්සනට පිපෙන සුවඳවත් මලක් වෙනවා. පිපෙනකොට හරිම ලස්සනයි. ලස්සන සුවඳක් විහිදෙනවා. මම ඒක අත්දැකීමෙන්ම දකිනවා. මොකද මේ මල හැමදාම අපේ වත්තේ පිපිලා තියෙන නිසා. ඒ වගේම තමයි යාළුවනේ, ඕගොල්ලොත් මේ වගේ වර්ගයක් අරගන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම හොඳ නිරෝගීමත් පැලයක් ගන්න. ඕගොල්ලෝ මේ වගේ පැලයක් අරගෙන හිටවනවා නම් ඕගොල්ලොන්ට හිටවන විදිය මම පැහැදිලි කරන්නම්. ඕගොල්ලෝ මේ පැලේ පුරුක් 3ක් හිටින්න කඩා ගන්න ඕනේ. එක පැත්තක් දැල්ලා හිටින්න, අනිත් පැතිවල පුරුක් 3ක් තියෙන්න ඕනේ. ඒ පුරුක් ටික සාමාන්‍යයෙන් මිරිස් පැල කරනවා වගේ යට වෙලා අර දැල්ල වගේ පැත්ත ටිකක් උඩට හිටින්න තමයි පැල කරගන්න ඕනේ. එතකොට ඉක්මනින් මේ වර්ගය මුල් අල්ලගෙන පැලේ හොඳට නිරෝගීව වැඩෙනවා. ඒ වගේම තමයි යාළුවනේ, මේ නෙළුම් වර්ග හැම වර්ගයක්ම එහෙම තමයි හිටව ගන්න ඕනේ. එතකොට ඉක්මනින්ම පැල හරියනවා. මේ මුල ගොඩාක්ම යට කරලා සමහර අය හිටවනවා. එහෙම හිටවන්න එපා. සාමාන්‍යයෙන් මිරිස් පැලයක් පැල කරනවා වගේ උඩින් තමයි මේ නෙළුම් වර්ග තියන්න ඕනේ. මානෙල් වර්ග තමයි මුල තනිකරම යට කරන්නේ. ඒ වුණාට නෙළුම් වර්ග හිටවන්නේ සාමාන්‍ය උඩින් තමයි පැල කරගන්න ඕනේ. ඕගොල්ලොත් අපි කියන විදියට පැලේ හිටවල බලන්න යාළුවනේ. ඕගොල්ලොන්ටත් මේ වගේ හොඳ පුෂ්ටිමත් පැලයක් බලා ගන්න පුළුවන්. මේ වර්ගය හිටවුවාම උපරිම මාසයක් යන්නත් කලින් සාමාන්‍යයෙන් සති 3කින් වගේ පොහොට්ටුවක් එනවා. ඒ වගේම හිරු එළිය හොඳට වැටෙනවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට නිරෝගීමත් පැලයක් ඉක්මනින්ම බෝ කරගන්න පුළුවන්. යාළුවනේ, මේක හරිම ලස්සනට පිපෙන සුන්දරම මලක්. ඒ නිසා ඕගොල්ලන්ගේ නිවසට වගේම ව්‍යාපාරික ස්ථානයටත් ඕගොල්ලෝ මේ වර්ගය ගන්නවා නම් අනිවාර්යයෙන්ම හරිම ලස්සනට ඒක පෙනෙයි. ඕගොල්ලොන්ටත් හිත නිමෙන දසුණක් තමයි මේ නෙළුම් මානෙල් කියන්නේ. අරගෙන බලන්න ඕගොල්ලොත් මේ වර්ගය අලුතෙන්ම ආපු වර්ගයක් හින්දා ගොඩ දෙනෙක් අතර නම් නැතුව ඇති. හැබැයි අරගත්ත අය දන්නවා හරිම ලස්සනට පිපෙන හරිම අහිංසක නෙළුම් වර්ගයක් කියලා මේක. අපි ගාව ඉස්සර තිබ්බ white peony වර්ගය වගේ ඉක්මනින්ම මල් පිපෙන හරිම ලස්සන වර්ගයක් මේක.
මේ මල මැද්දෙන් තියෙන්නේ සීඩ් ඇට. ඒ සීඩ් ඇටත් අරගෙන මේ පැල බෝ කරගන්න පුළුවන්. නමුත් යාළුවනේ ගොඩක්ම සාර්ථක නම් නැහැ. මොකද ගොඩ කාලයක් යන නිසා. ඒ වුණාට අපිට පැලයක් අරන් බෝ කරගන්නවා නම් තමයි ගොඩක්ම ඉක්මනින් අපිට නිරෝගී පැලයක් බිහි කරගන්න පුළුවන් වෙන්නේ. ඕගොල්ලොත් මේ වගේ පැලයක් පැල කරලා බලන්න. ඕගොල්ලන්ගේ ගෙවත්ත ලස්සන කරගන්න, ව්‍යාපාරික ස්ථානය ලස්සන කරගන්න. අපිටත් ඕගොල්ලොන්ගේ මේ වගේ වීඩියෝ වර්ග තියෙනවා නම්, ෆොටෝ තියෙනවා නම් අපිටත් එවන්න. ඕගොල්ලොන්ට මේ වගේ මල් පිපුණා කියලා ඒව අනිත් අයත් බලලා සතුටු වෙයි. යාළුවනේ අපි ගාව තවත් මේ වගේ ඕලු නෙළුම් මානෙල් වර්ග කිහිපයක්ම තියෙනවා. අපි ඕගොල්ලන්ට ඒවා එකින් එක හඳුන්වන්න අරගෙන එන්නම්. ඕගොල්ලෝ අපේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න යාළුවනේ. ඒ වගේම තමයි අපි ඉස්සරහටත් දළද සාග සම්බන්ධයෙන් තියෙන හැම මල් වර්ගයක්ම ඕගොල්ලොන්ට අරගෙන එනවා. ඕගොල්ලොන්ට හඳුන්වලා දෙන්න. අපේ YouTube channel එක subscribe කරලා ඕගොල්ලෝ දිගටම රැඳී සිටින්න. එහෙම වුණොත් ඕගොල්ලොන්ට අපි දාන හැම මල් වර්ගයක්ම බලලා රස විඳින්න පුළුවන්. අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපේ වීඩියෝ බලන හැමෝටම ගොඩක් ස්තුතියි.